මේ vlog එක බලනකොට ඔයාලා මගේ first episode එක බලලා ඉවරයි. Hello everyone, welcome back to my YouTube channel. It's the second episode of my exam series. Hari ඉතින් මේ ඇවිල්ලා පොසන් පොය දවසේ උදේ අපිට ලොකුවට පොඩක් වහින්න පටන් ගත්තා ඇත්තටම. ඉතින් පොඩ්ඩක් කරන එකන් කම්මැලි ඒත් මට වැඩ කරන්න ඕනේ නිසා මං වැඩ කරන්න පටන් ගත්තා. මේ ඉතින් මම නැගිටපු ගමන් පේනවානේ තාම ඉන්නේ අර ග්‍රම්පි මෝඩ් එකේ. ඒ නිසා මම එක්මනටම වොෂ් දාලා ලෑස්ති වුණා වැඩ කරන්න. මොකද එක්සෑම් එකට වැඩි කාලයකුත් නැහැ. ඒ නිසා මම ඉක්මනට ලෑස්ති වුණා වැඩ කරන්න. Hello, good morning. Welcome back to my YouTube channel guys. අද අපි අපේ exam series එකේ second episode එක තමයි දැන් මේ බලන්න ලෑස්තිලා ඉන්නේ. අද හිතුවා exam එකම aim කරලා exam plan එකක් දාගන්න. ඒ ඔක්කොම ඔයාලත් එක්ක තමයි අද කරන්න යන්නේ. So stay tuned in the vlog. අපි බලමු අද මගේ study series එක කොහොමද යන්නේ කියලා. vlog එක මම අද මුළු දවසම කරනවා. අද හවසට අපි යනවා මාලිගාවේ. ඒතර එකටත් ඔයාලව එක්කන් යනවා. ඊට පස්සේ මගේ මේසෙ පොඩ්ඩක් හැඩි වෙලා තිබුණා. මොකද කලින් දවසේ රෑ ඇවිල්ලා එහෙම මං ඔක්කොම තියලා නේදාගත්තා. ඒ නිසා පොඩ්ඩක් මේසෙ හැදිලා ඉඳලා මං ඉක්මනට මේසෙ අස් කරගත්තා. ඊට පස්සේ මට ඕන දේවල් ටික නෝට්ස් ටික ඔක්කොම එකතු කරගෙන මං ඉඳගත්තා පාඩම් කරන්න. මුලින්ම පාඩම් කරනවා කියන්නේ මෙහෙමයි. මං මුලින්ම exam plan එකක් හදාගත්තා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලට subject 5ක් තියෙනවා කියලා. දැන් අපිට subject 5ක් ලියන්න තියෙනවා. ඒකට මම මේ subject පිළිවෙලට තියෙන දවස් ටික බලලා ඉස්සලම අපේ time table එක ලියාගත්තා. ඊළඟට මම ඒ දවස් වලට වැඩ කරන්නේ කොහොමද කියලා ඒ දවස් ටික බෙදාගත්තා. ඒ කියන්නේ දැන් මම මේ vlog එක කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මට විභාගයේ වෙනකම්ම තියෙන දවස් ටික ඔක්කොම බෙදාගත්තා. මම මෙන්න මේ වැඩ ටික මම කරනවා කියලා. මෙහෙම ස්ටඩි ප්ලෑන් එකක් දාගන්න එක නැත්නම් එක්සෑම් ප්ලෑන් එකක් දාගන්න එක ගොඩාක් ඉෆෙක්ටිව්. මොකද ඔයාගේ ඔළුව එතකොට රිලැක්ස් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ ඔළුවේ වැඩ ගොඩ කරන්න කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඒකක්වත් කරගන්න බෑ අපිට හරියට ප්ලෑන් එකක් නැතුව. ඒ නිසා මේ විදිහට ටයිම් ටේබල් එක වෙනම ලියාගෙන ඒත් එක්කම ඔයා කොහොමද මේ ටයිම් ටේබල් එක අචීව් කරගන්නවා වැඩ කරන්න කියලාත් වෙනම ලියාගන්න එක ගොඩාක් දුරට ඉෆෙක්ටිව් වෙන්න පුළුවන්. මං මේ exam plan method එක මගේ A levels කාලෙත් මං කරලා තිනවා. ඒ කියන්නේ අපිට A levels වලදී term test තියෙනවානේ. ඒතර මම මේ term test කාලෙට ඒ term test time table එක අපිට දැම්මහම ඉස්සෙල්ලාම time table එක ලියාගෙන ඊට පස්සේ මට දැනට ඉතුරුලා තියෙන දවස් ටික ඔක්කොම අර time table එකේ පිළිවෙලට ඒ කියන්නේ ඉස්සෙල්ලාම තියෙන subject වල පිළිවෙලට ඉඳලා ඔක්කොම ලස්සනට මේ විදිහට plan එකකට දාගන්නවා. ඒක මට මාර ලේසි සහ ඒක මට නිතර දකිනකොට මම දන්නවා මම අද මේ වැඩ ටික කරන්න ඕනේ මෙන්න මේ ටික කරන්න ඕනේ කියලා මට දන්නවා. ඒ නිසා මේ මෙතඩ් එක මම හිතනවා ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයත් පොඩක් මෙසි වර්ක් කෙනෙක් නම් මේ විදිහට පොඩ්ඩක් පිළිවෙල වෙන්න උත්සාහ කරන්න. එතකොට අපිට ස්ටඩි කරනකොට ඒක ආස හිතෙනවා කරන්න සහ අපි ඒකට උනන්දු වෙනවා කරන්න. අපි දැන් exam plan එකක් දාගමු. අද ඇවිල්ලා හරියටම 29. එතකොට මට exam පටන් ගන්නවා ජූලි 4 වෙනිදා. එතකොට අද 28 ඉඳලා 29 ඉඳලා අපි exam plan එක හදාගෙන යමු. ඊට පස්සේ මම time table එකේ විදිහට ඔක්කොම ලස්සනට වගුවක් ගහලා exam plan එක දාගත්තා. මෙහෙමයි exam plan එක හදනකොට මට එක subject AI subject එකට සතියක් තියෙනවා. ඒ කියන්නේ අනිත් එක තියෙන අන්තිමේටම. එතකොට මට 7 වෙනිදා වෙනකන් එක දිගටම තියෙනවා. 4 6 7 දවස් 3ෙම තියෙනවා. ඒ මැදින් 6 වෙනිදාට subjects දෙකක් වැටෙනවා. එතකොට මට
14 වෙනිදා තියෙන සබ්ජෙක්ට් එකට මම එක්සෑම් ප්ලෑන් එකට අනුව දාගන්නවා ඒ සබ්ජෙක්ට් එක අන්තිමට වගේ. මොකද මට එතනට සතියක් තියෙනවා. එතකොට මේ දවස් ටිකයි මේ සතියේ මට බැලන්ස් කරලා මට 14 වෙනිදා වෙනකොට රෙඩි වෙන්න පුළුවන්. ඒ නිසා මම මුලටම තියෙන සබ්ජෙක්ට්ස් තුනයි සහ තව එකක් තියෙනවා 7 වෙනිදාට. මෙන්න මේ පළවෙනි තුනම ඒ කියන්නේ මෙන්න මේ සබ්ජෙක්ට් දෙකම එකම දවස් තමයි තියෙන්නේ. සබ්ජෙක්ට්ස් දෙකක් එකම දවස් තමයි තියෙන්නේ. ඒ නිසා මම ඒවට පොඩ්ඩක් වැඩිපුර කන්සන්ට්‍රේට් කරනවා අන්තිමේටම තියෙන AI සබ්ජෙක්ට් එකට වඩා. So let's make the plan. ඊට පස්සේ මම ප්ලෑන් එකත් පොඩ්ඩක් මට පේන හරින් තියාගෙන ඉකෝන් වල පේපර් එකක් කරන්න පටන් ගත්තා. මොකද මම අර කලින් vlog එකෙත් කිව්වා වගේම මට එක ක්‍රමයක් past papers කරලා මම පාඩම් කරපු දේවල් රිවයිස් කරගන්න එක මට මාරම පහසුයි සහ ඒ ක්‍රමය හරි efficient. ඒ නිසා මම අදත් ඒ ක්‍රමේ try කරන්න තමයි යන්නේ. අද මම පාඩම් කරනවා ලියන්නේ නැහැ. අද මම කරන්නේ paper එකක් කරන එක. So let's do this paper. I'm doing maths part of this econ. අතරම මම කතාවක් කියන්නම්. මම මේ econ එතකොට ඔය commerce side එකේ subjects වලට මම පොඩි කාලේ ඉඳලම පොඩ්ඩක්වත් ආස නැති කෙනෙක්. But my life twisted. මම software engineering තෝරගත්තා and this degree throws me every single subject to study. I don't know why. මේ ඩිග්‍රී එකේ ඇතුලේ මම හිතුවේවත් නැති සබ්ජෙක්ට්ස් ගොඩාක් කරනවා except software engineering. මම දන්නේ නැහැ මෙහෙමයි නෑ මම කියන්නේ software engineering මම ඉගෙන ගන්න නැහැ කියලා. but මේ ඩිග්‍රී එක පුරාම content එකේ තියෙනවා විවිධාකාර සබ්ජෙක්ට්. අපිට දැන් ඉස්සරහට තියෙනවා accounting නුත් law එක කරා, එතකොට communications කරා, දැන් econ කරනවා. So yeah, අපි බලමු ඉස්සරහට මොනවා තව මම දන්නේ මට තව මොනවා ඉගෙන ගන්න තියෙයිද කියලා. Life is like that. අපි ඉගෙන යන්න දෙකටම. මම මේ මහන්සි වෙන්නේ මගේ ජීවිතේ තව අවුරුදු ගානකට සක්සස් කරගන්න නේද කියලා මතක් වෙනකොට that feel like proud of myself. මම ඉගෙන ගන්න එකට මෙච්චර කැප වෙනව නේද? එක්සෑම් කාලෙට මෙච්චර ස්ට්‍රෙස් වෙනව නේද? ඒ හැමදේම එක ගෝල් එකක් වෙනුවෙන් අපේ අම්මලා තාත්තලා සතුට වෙන එකම එක හීනයක් වෙනුවෙන් තමයි ඉතින්. ඔයාලා දකින්න නැති මේ පෙරද තිබුණා පෙරදින යුනිවර්සිටි එකේ ජෙනරල් කොන්වොකේෂන් එක. ඉතින් මම ඒකේ වීඩියෝස් බලනකොට මට හිතුණා ඒ මොමන්ට් එක කොච්චරනම් ග්‍රේට්ෆුල්ද කියලා. ඒ කියන්නේ එයාලා ඒ ඩිග්‍රී එක අතර ගන්න කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? කොච්චර දේවල් කැප කරන්නේ නැද්ද? ඉතින් මට ඔයාලටත් කියන්න තියෙන්නේ මමත් එහෙමයි එක්සෑම් කාලේ ලඟ වෙනකොට සහ දැන් නම් කැම්පස් එක දිහා වැඩ වැටෙනවා. ඒ නිසා ඉතින් කොහෙවත් යන්නවත් යාළුවොත් එක්ක එළියට යන්න ඩේ අවුට් යන්න මට ඒවට වෙලාවක් නැහැ ඇත්තටම. it's okay අපි කැපකිරීම කරන්න ඕනේ. ඉතින් මට හිතුණා අර වීඩියෝස් බලනකොට අනේ මෙයාලා මේ අවුරුදු 4ක් සර්වයිව් වෙන්නේ නැත්තේ කොහොමද? කොච්චර දේවල් කැප කරන්නේ නැද්ද? කී දෙනෙක් නැති වෙන්නේ නැද්ද? කියලා ඉතින් මට හිතුණා. ඉතින් ඔයාලටත් මට කියන්න තියෙන්නේ උත්සාහ කරන්න. අපිට අර නිකනුත් කියන අර පොඩි කාලයක් අපි ඉවසන්න ඕනේ. පොඩි කාලයක් කට්ටක් ගන්න ඕනේ. එතනින් පස්සේ අවුරුදු ගානකට ඔයාලගේ ජීවිතේ මාර ලස්සනයි. ඉතින් ඒ ලස්සන හීන වෙනුවෙන් මහන්සි වෙන්න මම ඔයාලා හැමෝටම සුබ පතනවා. හලෝ දැන් වෙලාව 11:00යි. හරියටම 11:31යි වෙලාව. මම මෙතන ඉඳගත්තේ 9:20 විතර. දැන් චුට්ටක් ඉතින් හරියටම ඉඳගත්තේ 9:20යි. දැන් චුට්ටක් අපි නැගිටලා
යමු. පුතේ මං ඔළුවේ තෙල් ගා ගන්න ඕනේ. කාලෙකින් ගෙදර ඉන්නෙත් ඒ ඉන්න දවසට ඉතින් පොඩක් තෙල් එහෙම ගාලා පිනවන්න එහෙම බෑ. ඉතින් වහිනවා. හැබැයි දැන් නම් පායලා තියෙන්නේ. ඉක්මනට අපි තෙල් ගාගෙන ආයෙත් එමු. මගේ ස්ටඩි ප්ලෑන් එකට අනුව ඉක්කොන් එකේ පේපර් එකක් කරා තව කරන්න ඕනේ. හරි. අපි ටිකක් තෙල් ගාගෙන එමු. ඊට පස්සේ ඉතින් දවස් 30 මම කාමරේට හිටපු හින්දා මම පොඩක් එළියට බහලා වටපිටාව බැලුවා. කොළඹ කොළ පාටයි. ඉතින් මම චුට්ටක් වෙලා එළියට ඉඳලා ආයෙත් වැඩ ගන්න පටන් ගත්තා. මෙහෙම එළිය බලාගෙන ඉන්නකොට මම මෙන්න මේ පුංචි පවුල දැක්කා. එයාලා කොහේ හරි ගිහිල්ලා ඊට පස්සේ ෆොටෝස් ගන්නවා මෙතන නැතිලා. so cute. ඊට පස්සේ මං ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගත්තා. මොකද 12ටත් කිට්ටු වෙලානේ තිබුණේ. ඒ නිසා මම ඉක්මනට වොෂ් එකක් දාලා ඊට පස්සේ කාලා ආයෙත් වැඩ කරන්න ඉඳගත්තා. මොකද නාස්ති කරන්න තරම් වෙලාවක් නැහැ. මං කලින් කිව්වා වගේ. ඒ නිසා ඉක්මනට වැඩ ටික කර ගන්නත් ඕනේ. මොකද මං හවස ගමනක් කරන්න ඉන්නවා. මම ඒ ගමනටත් වල එක්කගෙන යනවා. දිගටම බලාගෙන ඉන්නකෝ. දැන් මේ ඔයාලට පේන්නේ මම මගේ ඔක්කොම එකට එකතු වෙලා මික්ස් වෙලා තිබ්බ නෝට්ස් ඔක්කොම සබ්ජෙක්ට් වයිස් වෙන් කරගත්තා. මොකද දැන් ඉස්සරහට ප්ලෑන් එකට අනුව වැඩ කරනකොට මට මේක ලේසි කියලා හිතුණා. ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්නම් මම කොහොමද සබ්ජෙක්ට් වයිස් පොත් ටික නෝට්ස් ටික වෙන් කරගත්තේ කියලා. මෙන්න මේ විදිහට මගේ සබ්ජෙක්ට් පහට අදාළ නෝට්ස් මම වෙන වෙනම වෙන් කරගත්තා. මොකද මේක මට ගොඩාක් ලේසි ක්‍රමයක්. ඉතින් මම මේක ඔයාලට කෙනෙක් ස්ටඩි ටිප් එකක්. ඔයාලාගේ නෝට්ස් ඔක්කොම එකතු වෙලා මික්ස් වෙලා නම් තියෙන්නේ. ඒ ටික ලස්සනට සබ්ජෙක්ට් වයිස් වෙන් කරගන්න. එතකොට ඔයාලට පාඩම් කරන්නත් ලේසි සහ පාඩම් කරන්න ආස හිතෙනවා. පාඩම් කරනකොට කරන්න තවත් එක හොඳ දෙයක් තමයි ඔයාලා පුළුවන් නම් පොඩි ස්නැක් එකක් ගන්න, නැත්නම් මේ විදිහට පළතුරු කන්න. ඒ වගේ ඔයාලා ආස පොඩි පොඩි දේවල් ටිකක් කන්න. එතකොට ස්ටඩි කරන එක බෝරින් නෑ. හරි ඉතින් මම දැන් පාඩම් කරනවා ඉන්නේ. මට ආවෙලා තිනවා කුප්පියක් දාන්න. එකටත් එක මම ෆස්ට් එකේ කරපු සබ්ජෙක්ට් එක. ඒකට දැන් රෙඩි වෙන්නත් ඕනේ. හවස මාලිගාව යන්නත් තියෙනවා. එතකොට මට ගිහිල්ලා ඇවිල්ලා එක බලා ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා මම දැන් මේක පාඩම් කරලා ඉවර වෙන ළඟයි. 3:00 විතර අපි සබ්ජෙක්ට් එක බලමු. මෙන්න මේ දැන් පාඩම් කරන් තියෙන ටික මේ ටික මම කරන වැඩේ ඒක මට මතක විදිහට කටුවට මේ විදිහට ලියා ගන්නවා. ලස්සන වෙන්න ඕන. ලස්සන යන පුළුවන්. මම නම් මෙහෙම තමයි ලියන්නේ. හරිද? හරි ඊට පස්සේ මම අර මං කලින් කියපු රැට තියෙන ලෝ කුප්පියට අදාළ මගේ පරණ නෝට්ස් ටික ඔක්කොම හොයාගෙන ලෑස්ති වුණා. පොඩ්ඩක් ඉතින් රිවයිස් කරගන්න. මොකද නැත්නම් එකපාරට මට මේ කුප්පියක් දාන්න බෑ. මොකද විෂය කරුණු මතක තියෙන්නත් එපා චොට්ටක්. ඒ නිසා මං පොඩ්ඩක් ඒක රිවයිස් කරගත්තා මොනවද මේකේ තියෙන්නේ කියලා. පස්සේ මම ඔක්කොම වැඩ ටික ඉවර වෙලා ඊට පස්සේ මොකද මාලිගාව යන්නත් එපයි අපි. ඒ නිසා මම අන්න එකට ගෙදරට පූජා කරන වෙනම මල් වට්ටියටයි මේ පෙට්ටියට වෙනම මල් ටික කඩාගත්තා මාලිගාවට ගෙනියන්න. ඊට පස්සේ අපි ඉක්මනට ලෑස්ති වුණා. මොකද හවස් රෑ වෙන කලින් ගිහිල්ලා කියලා තමයි කතා වුනේ. නිසා හවස 5:00 මාරට විතර අපි ලෑස්තිලා එළියට බහැලා
මාලිගාවට ගිහිල්ලා ආවා. මාලිගාවට යනකොට පුදුම සෙනගක් හිටියේ. පොයි දවසේ මාලිගාවට යනවා නම් ඔයාලා ඒක එක්ස්පෙක්ට් කරගෙනම යන්න ඕනේ. ඒ සෙනග බලාපොරොත්තුෙන් යන්න ඕනේ. ඇත්තටම ওই සින්දුවල කියන නුවර නොස්ටැල්ජික් භාවයේ තියෙනව නේද? මම ඒකට හරීම කැමතියි. නිකන් වැස්සක් වැහලා පෑවුවාම ඒ නර අඳුරු ගතියට මම හරි කැමතියි. මේ නුවර පාරවල් දිගේ තියෙන ඒ අමුතුම නිකන් ඒ පරණ ගතියට මං හරි කැමතියි. ඉතින් මං කියලා බෑනේ සෙනග ගැන. ඔන්න ඔයාලම බලා ගන්නකෝ. අපි මාලිගාවට ඇතුල් වෙන්නත් ලොකු පොලිමක ඉඳලා තමයි මේ විදිහට ඇතුළට ආවේ. ඊට පස්සේ ඇතුළට ගියාමත් ඒ විදිහටම ලොකුවට හිර වුණා. ඒ නිසා මට එහෙම ලොකුවට මාලිගාව ඇතුළේ ඇත්තටම කිව්වොත් ක්ලිප්ස් ගන්න බැරි වුණා. එනට ඉතින් අපේ අම්මයි මායි පොඩි ක්ලිප් එකකට එකතු වුණා. කොයි තරම් සෙනග හිටියත් මන් දන්නේ දළදා මාලිගාව ඇතුළට ආවහම දැනෙන ඒ පීස්ෆුල් හැඟීමට මං හැමදාමත් ආසයි. සහ මං කියන්න ඕනේ පොයි දවසට මාලිගාව වටේම හරීම ලස්සනයි. බලන්නකො මම බොරුද කියන්නේ කියලා. මෙන්න මේ ලස්සන අහසත් බලාගෙන අපිට හම්බුණා මාලිගාවෙන් අර එළියට එනකොටම දන්සලක් හම්බුණා. නූඩල්ස් දන්සලක්. ඉතින් අපි තුන්දෙනා තමයි ගියේ. ඊට පස්සේ අපි තුන්දෙනා ඒ දන්සලත් කන්න ගියා. හරිම රහයි. ඉතින් දන්සල දුන්න හැමෝටම ගොඩාක් පිං සිද්ධ වෙනවා. ඉතින් අදට මගේ එක්සෑම් සීරීස් එකේ එපිසෝඩ් 2 එක මෙන්න මේ විදිහට ඉවර කරන්න හදන්නේ. මොකද මට මෙතනින් පස්සේ කිසිම ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඊට පස්සේ මම කුප්පිය කරා පාන්දර 1 වෙනකන්. ඒ නිසා මට කිසිම ක්ලිප් එකක් ගන්න බැරි වුණා. එහෙනම් අදට vlog එක ඉවරයි. මේ vlog එක අන්තිම වෙනකන් බලන් හිටපුවාලා හැමෝටම ගොඩක් ආදරෙයි. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් හිනාලා ඉන්න.